අදත් මම ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ තමයි කූඹියා සහ පරවියා. ඔන්න එකමත් එක කාලෙක කැලෑවක් මැද ලස්සන ගංගාවක් තිබ්බා. මේ කැලේ පුංචි කූඹියෙකුත් හිටියා. ඔන්න එක දවසක් මේ කූඹියා වතුර ටිකක් බොන්න කියලා හිතාගෙන ගඟ ළඟට ඇවිදගෙන ආවා. ඉතින් ගඟ ළඟට ඇවිදගෙන ආපු මේ කූඹියා ගඟ ළඟ තිබුණු ගලක් උඩට නැංගා. ඒ ගල උඩට නැගලා වතුර ටිකක් බොන්න මේ කූඹියා ලෑස්ති වුණා. අනේ එක පාරටම එයාගේ කකුල ලිස්සලා කූඹියා වතුරට වැටුණා. ඉතින් මේ සිද්ධිය ඒ ගඟ ළඟ ගහක වහලා හිටපු පරවියෙකුත් දැක්කා. ඉතින් මේ පරවියා ඉක්මනින්ම ඒ ගහෙන් කොළයක් කඩාගෙන වතුරට දැම්මා. ඉතින් මේ පුංචි කූඹියා හරිම අමාරුවෙන් මේ කොළයට ගොඩ වෙලා ජීවිතේ බේරගත්තා. ඉතින් මේ කූඹියා ඒ කොළේ නැගලා ගංගාවෙන් ගොඩටම ආවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතේ බේරා දුන්නු ඒ පරවියාටත් ස්තුති කළා. ඔන්න ඊට පස්සේ එක දවසක දඩයක්කාරයෙක් ගඟ පැත්තට ඇවිදගෙන ආවා. මේ දඩයක්කාරයා දැක්කා පරවියෙක් ගහේ වහලා ඉන්නවා. ඊට පස්සේ ඔහු දැලත් අරගෙන හිමින් පරවියා ළඟට ලං වුණා. හැබැයි ඒක මේ පරවියා නම් දැනන් හිටියේ නැහැ. එක පාරටම ඊට පස්සේ මේ දඩයක්කාරයා ඒ පරවියාට දැල එළුවා. ඉතින් මේ දඩයක්කාරයාගේ දැලට මේ පරවියා අහු වුණා. පරවියා ගැලවිලා යන්න ගොඩක් උත්සාහ කළත් බැරි වුණා. ඉතින් මේ සිද්ධිය ඈත ඇවිදගෙන එමින් හිටපු කූඹියාළුවා දැක්කා. මේක තමයි මගේ යාළුවාට උදව් කරන්න තියෙන හොඳම විදිය කියලා හිතපු කූඹියා ඉක්මනට දඩයක්කාරයා ළඟට දුවගෙන ආවා. ඊට පස්සේ මේ දඩයක්කාරයා ළඟට ගිහිල්ලා එයාගේ කකුල හැපුවා. ඉතින් වේදනාව ඉවස ගන්න බැරිව දඩයක්කාරයාට එයාගේ අතින් උගුල අතෑරුණා. එතකොටම මේ පරවියාළුවත් ඒ දැලෙන් බේරිලා ජීවිතේ බේරගත්තා. ඊට පස්සේ ඈතට පියාඹගෙන ගියා. ඉතින් ඔන්න ඔහොමයි කූඹියයි පරවියයි හොඳම යාළුවෝ බවට පත් වුණේ. ලස්සනයි නේද කතාව අදත්? අලුත් කතාවකින් හම්බ වෙමු. ගිහින් එන්න.